අයිබෝවන් ලංකාවේ දූෂිත ක්‍රියාවලි සම්බන්ධව අපි ඔබට විටින් විට තොරතුරු ගෙනෙනවා. මේ තොරතුරු අනුව බොහෝ දූෂිත නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තු තුලින් අයින් කරලා විවිධ පළාත්වලට සේවය යොදනවා. විශේෂයෙන් පොලිසිය STF එක හිටපු STF එක මේ ආදී තොරතුරු අපි ඔබට ගෙන ආවා. ඒ වගේම අපේ අර මිනිසුන්ගේ හදවතට කිඳා බහින තැනක් තමයි ආගම ධර්මය කියන එක. මේ ආගම තුලත් කඳපණුවෝ ජීවත් වෙනවා. මේ විශේෂයෙන්ම අපි ඔබට දළදා මාලිගාව තුල අර කතාවකුත් තියෙන කපටි උපාසකයා කියලා මේ කතා පොතත් එක්කම අපි ඔබට ඔහු සම්බන්ධවත් නිලංග දෑල සම්බන්ධවත් තොරතුරු ගෙනාවා. ඒ වගේම අපි කවුරුත් දන්න ලංකාවට බුදුදහම අරගෙන ආපු මිහිඳු මහා හාමුදුරුවෝ ඉස්ලාම දේවානම්පිය තිස්සව හම්බ වෙච්ච මිහින්තලේ සම්බන්ධවත් අපි කතා කරා. මේ මිහින්තලේ ඉන්න අර කෑදර කාලකන්ණී අර චීවර ධාරිය සම්බන්ධවත් අපි කතා කරා. ඒ වගේම ශ්‍රීපාදයේ සම්බන්ධවත් කතා කරා. ශ්‍රීපාදයේ ඉන්න ධම්මදින්න කියන මේ පුජ්‍යලයා සම්බන්ධව. එතකොට මේ සියලු තොරතුරු අපි ඔබට ගෙන එනවා. ඒකම මේවා සම්බන්ධව රාජ්‍ය ඒවට විසඳුම් දිය යුතු තැන් රජයේ ප්‍රධාන මේ ආයතනවල මේ සම්බන්ධව ඩිසිෂන්ස් ගන්න පුළුවන් තැන් මේවට සමහර තැන්වලදී ඩිසිෂන්ස් ගන්නවා. එහෙම මම නැහැ කියන්නේ නැහැ. හැබැයි අපි මේවා පෙන්නද්දිත් ඔවුන් සමගම අපි කියන්නේ සංසර්ගයේ යෙදෙනවා නම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් අපි දැක්ක ජනාධිපතිතුමත් ඊයේ පෙරේද ගිහිල්ලා හිටියා ඔය වලවා හැංගුණු ධම්මරතන සම්බන්ධව එක ඒක පොසොන් උත්සවයේදී කමක් නැහැ අපි බලන් ඉන්නවා මේවට විසඳුම් ලැබෙන තුරු. එතකන් අපි මේ වැරදි පෙන්නනවා. ඒ වගේම අපි දැක්ක නිලංග දෑල එක්කත් ජනාධිපතිතුමා ගිහිල්ලා සාසම්බන්ධතා පවත්වනවා. ඉතින් දූෂිතයොත් එක්ක නිදාගත්තොත් අර කතාවක් තියෙනවා ගමේ බල්ලොත් එක්ක නිදාගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. ඒ නිසා අපි මේවා පෙන්වන්නේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්. අපි අපිට හිතෙන දේවල් නෙමෙයි. එහෙම නැත්නම් කොයි හරි පත්‍රයක තියෙන කොයි හරි ගොසිප් එකක් නෙමෙයි අපි ඔබට ගෙන එන්නේ. මේවා සම්බන්ධව අපි දිගින් දිගටම හොයනවා. මේ හොයලා මේ තොරතුරු සනාථ කරගන්න පුළුවන් නම් පමණයි අපි ඔබට ගෙන එන්නේ. ඒ වගේ වගකීමක් ඇතුවයි මේ නාලිකාව මා ඔබ සමග ගනුදෙනු කරන්නේ. ඒ නිසාම බොහෝ පිරිසක් අපිට එක්කහුව වෙනවා. ඒ වගේම subscribe කරලා නැත්නම් තාම ඔබ subscribe කරන්න පුළුවන්. ඒ වගේම අපේ join button එක තියෙනවා. පිටරටක ඉන්න කෙනෙක් ඉන්නවනම් අපිට support එක දෙන්න පුළුවන්. ඔන්න අද ඉඳලා මගේ channel එකට memberships ගන්න ඔයාලට පුළුවන්. super thanks කරන්නත් ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ memberships 3 ආකාරයයි. පළවෙනි එක supporter, දෙවෙනි එක super fan, තුන්වෙනි එක VIP. මේ කැමති ආකාරයකින් අපිට support එකක් දෙන්න. අපි යන මේ ගමනට අපිත් එක්ක අත්වල බඳ ගන්න. ගිහින් එන්නම් මම සාලිටි ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්ක. ගෙයක් දොරක් වුණත් අවුරුදු 100කට වඩා වැඩි නම් ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා ඒක ගැන වගකීමක් තියෙනවා. ඉතින් එහෙම ස්ථානයක ඉන්න නිලධාරීවරයෙක් එහෙම නැත්නම් එහෙම තැනක ඉන්න රාජ්‍ය නිලධාරීවරයෙක් වගකීම් විරහිතව වැඩ කරනවා නම් අපි ඒක පෙන්වන්නට ඕනේ. ඒක අනිවාර්යෙන් කිව යුතුමයි. මොකද රාජ්‍ය නිලධාරීන් පත් කරන්නේ වගකීමක් ඇතුව වැඩ කරන්න. හැබැයි ලංකාවේ සල්ලි ජනතාවගේ සල්ලි. ලංකාවේ සල්ලි කියලා කියන්නේ ජනතාවගේ සල්ලි. මොකද ජනතාවගේ බදු මුදලින් තමයි ට්‍රෙෂරි එක එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරය පිරෙන්නේ. එතකොට මේ මහා භාණ්ඩාගාරයේ තියෙන මුදල් අනියත විදිහට කිසිම වගකීමකින් තොරව කොමිස් වලට වියදම් කරනවා නම් ඒවා සම්බන්ධව ඔවුන් දඩුවම් ලැබිය යුතු වරදක් කර තිබෙන පුජ්‍යලියෝ. ඒ නිසාම මම මේ කතාව ඔබට ගෙන එන්නම්. රයිට් අපි කතාවට එමු. මේ දීඝවාපි අම්පාර දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තමයි මේ පුජ්‍යලියෝ මේ විදිහට ගේමක් ගහන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දිසානායක මුදියන්සලාගේ සෙන්රත් බණ්ඩාර දිසානායක පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මේ පුජ්‍යලයා තමයි වගකීම් විරහිතව වැඩ කරන්නේ. මම කතන්දරේ කියන්නම්. දැන් මේ අම්පාර දීඝවාපි චෛත්‍ය නැවත ප්‍රතිසංස්කරණය කරන්න මේ කට්ටියට ගඩොල් ඕන වෙනවා. ගඩොල් ඕන වෙනකොට ගඩොල් සාමාන්‍යයෙන් ගෙන්නන්නේ අර ක්‍රමවේදයක් තියෙනවනේ. ගඩොලක් ගන්නකොට ඒ ගඩොලේ තියෙන ප්‍රමිතියක් තියෙනවා. මේ ප්‍රමිතිය චෙක් කරලා බලලා තමයි සාමාන්‍යයෙන් ගන්න. සාමාන්‍යයෙන් ප්‍රමිතියට PSI යගේ 400ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 800ට අඩු වෙන්න ඕනේ. මේ PSI අගයත් එක්ක තමයි මේ ගඩොලක් මේ
හොඳ ශක්තිමත් තත්ත්වයේ තියනවාද කියලා බලන්න. ඒ වගේම මගේ ළඟ තියෙනවා මේ ව්‍යාපාරික නිමල් ප්‍රියශාන්ත පෙරේරා රශ්මි ට්‍රේඩර්ස් පල්ලකැලේ. මෙන්න මේ තැනින් තමයි මේගොල්ලෝ මේ ගඩොල් ටික ඕඩර් කරන්නේ. දැන් මේගොල්ලෝ පළමුවෙනින්ම 2024 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා මේගොල්ලෝ ගඩොල් 28000ක් ඕඩර් කරනවා. එතකොට මේ ගඩොල් ප්‍රමිතියට තියෙන දර මම කිව්ව විදිහට PSI යගේ 400ට වඩා වැඩි වෙන්නත් 800ට වඩා අඩු වෙනත් මට්ටමේ තියනවාද කියලා චෙක් කරන්න මේක යවනවා මේ මොරටුව විශ්වවිද්‍යාලයට. මොරටුව විශ්වවිද්‍යාලයෙන් මේක කියනවා මේ ගඩොල් 6කට එකක් මේ අදාළ ප්‍රමිතියේ නැහැ කියලා. එතකොට දැන් මොකද්ද කරන්න ඕනේ? හරි පළවෙනි ටික අපි මිලදී ගත්තානේ. දැන් මීළඟට එතනින් ඒ බඩු ගන්න බෑ. මොකද ඒක ප්‍රමිතියට නෑනේ. දැන් ගඩොල් 6ක් ගන්නවා නම් එක ගඩොලක් උන්න අයින් කරලා දාන්න පුළුවන්. හැබැයි මෙතන ගඩොල් ගන්නවා 377000ක්. 377000ක ගඩොල් තමයි ගන්නෙ. එතකොට 3 ලක්ෂයක් අපි 77000 අයින් කරන්නකො 3 ලක්ෂයක් ගඩොල් ගන්නකොට 6කට එකක් අර විදිහට වෙනවා නම් කොච්චර ප්‍රමාණයක් අපතේ යනවද? ඉතින් එහෙම නම් ඒ තැන් වලින් ගන්න බෑ. නමුත් මේ අය මේ checks numbers මේ ඔක්කොම තියෙනවා. නමුත් ජනතාවට ඒක එච්චර අදාළ නැති නිසා අපි කියන්නේ මේක අවශ්‍ය නම් CID එකට අපි ඒවත් දෙන්නම්. එතකොට මේ කියන වවුචර් මගින් මේගොල්ලෝ මේ ගඩොල් ගන්න ඉස්සෙල්ලා සල්ලි බඳිනවා. සල්ලි බැඳලා මේගොල්ලෝ නැවත 2014 නොවැම්බර් මාසේ 13 වෙනිදා 3,49,000ක් ගන්නවා ගඩොල්. මොන තරම් අපරාධයක්ද මේක නැවත චෙක් කරලා බලද්දී මේ ගඩොල් ඒ වගේම ප්‍රමිතියෙන් තොරයි. එතකොට දැන් මේ ගඩොල් වලින් දීඝවාපිය බඳින්නත් බෑ, චෛත්‍ය බඳින්නත් බෑ. ඒ වගේම මේ ගන්න මුදල් රුපියල් ලක්ෂ 60යි 32000ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මොවුන් මේ කියන ව්‍යාපාරික නිමල් ප්‍රියශාන්ත පෙරේරාගේ රශ්මි ට්‍රේඩර්ස් පල්ලකැලේට දෙනවා. දැන් මේක වගකීම් විරහිත ක්‍රියාවනේ. මම කිව්වා මේකට මේ කවුද මේකට මැදිහත් වෙන්නේ කියලා පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙන්රත් බණ්ඩාර දිසානායක. මෙයා විතරක් නෙමෙයි මේ ගනුදෙනුව මේ වගේ බඩු ටික ලැබෙන්නත් කලින් සල්ලි ගෙවන්නේ ගණකාධිකාරීවරුන් දෙන්නෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. එකේ තමයි රණතුංග ආරච්චිගේ මහින්ද ලක්ෂ්මන්, අනිත් එකන චන්දසිරි අබේරත්න සහ මේකට සම්බන්ධ වෙන අනිත් නිලධාරියා තමයි වස්තු හේවා ආරච්චිගේ සුමනදාස. ඒ වගේම මේ අයථා ගනුදෙනුවට සම්බන්ධ වෙනවා විරාජ් නිරංජන් බාලසූරිය, පුරාවිද්‍යා අම්පාර භාර සහකාර අධ්‍යක්ෂක. මේ ඔක්කොම එකව වෙලා තමයි මේ ගේම් එක ගහන්නේ. දැන් මේ ගඩොල් සමහර ගඩොල් ඇවිල්ලත් නැහැ. එතකොට සල්ලි බැදලා ඉවරයි. එතකොට මේවා කමිෂන් එකක් ගිහිලා තිනවා. මේ කමිෂන් එක කොහෙටද ගියේ? කවුද ගත්තේ? මේවා පිළිබඳව හොයන්න. මේවා තමයි අයථා ගනුදෙනු. මේ දූෂිත දෙපාර්තමේන්තු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් වැටිලා තියෙන්නේ. ඒ නිසා කරුණාකර මේ පිළිබඳව හොයන්න. මොකද අපිට මේ තොරතුරු එන්නේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තමයි මේ පරීක්ෂණය කරලා මේක එළියට එන්නේ. මේවා වහනවා. හැබැයි මේවා එළියට එන්න දෙන්නේ නැහැ. මේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේක සුදුසු නැහැ කියලා තහවුරු කරද්දී ඒ ෆයිල්ස් වහනවා. ඒවට සල්ලි දෙන්න try කරනවා. කවුද? මේ කියන මේ පල්ලකැලේ ට්‍රේඩර්ස්, රශ්මි ට්‍රේඩර්ස් ප්‍රියන්ත මහත්තයා. මහත්තයා නම් කියන්න බෑ. මේ වගේ මිනිසුන් කෙසේ වෙතත් මේ අය මේ ගේම් එක ගහන්නේ ජනතාවගේ අර මම කිව්වේ පන්සලට ගහන්නේ. තමන්ගේ බෝධියට ගහන්නේ. චෛත්‍යයෙන් මේවා හොරකම් කරන්නේ. ඇයි මේ? මෙහෙමනම් මේ රට යන්නේ කොහොමද? මේ රට තව ඉදිරියට යන්නේ? නිසා ගරු ජනාධිපතිතුමනි, බුදු සාසන අමාත්‍යවරයා නැගිට වෙලාවක එතුමට පොඩ්ඩක් මේක කියන්න. මොකද බුදු සසුන රැක ගන්න නම් කියන්නේ මේ බෞද්ධයෙක් වෙන්න එපා. වෙන ආගමිකයෙකුට දෙන්න ඒ ආගම රැක ගන්න. ඒක නිසා මේවා හරි බරපතල කාරණා. ඒ නිසා කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන්න. අපි මාධ්‍යවේදීන් විදියට ඔබට මේ තොරතුරු ගෙන එනවා. මම හැමදාම කියන ඔබ තමයි ජනතා අධිකරණය. ඔබ තමයි තීරණය කරන්න ඕනේ මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා ඔබ ඡන්දය දෙන්නේ. හැබැයි ඔබ ඡන්දය දුන්නට ඔබේ ඡන්දේ ඇත්තටම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔබයි. ඒක නිසා මේවා මේ රජය වටන්නවත් එහෙම කරන කතන්දර නෙමෙයි. මේවා මේ මහ පොළොවේ සිද්ධ වෙන දේවල්. මේවා සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුව කාලේ නෙමෙයි.
ඒක නිසා මේවා පැරණි ආණ්ඩු කාලේ සිද්ධ වෙන්නේ. එතකොට මේක මේ දේශපාලනේ ගාව ගන්න එපා. හැබැයි මේවා ගැන හොයන්න. මේවා කරන්නේ කාලකන්ණි. මේ කාලකන්ණින්ට විරුද්ධව දඬුවම් කරන. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු මේ පිරිසත් මේම හොරකම් කරනවා නම් අනිත් පොඩි නිලධාරීන් ගැන මොන කතාවද? ගිල්ලෙන්නම් මම සාලිටි. With every fact in Sri Lanka's eyes, the nation's guide with the vision news. We are the best, the first, and now with our T we make the vow.